ඔයා උදේ නැගිට ගමන් මුලින්ම කරන්නේ මොකක්ද? ෆෝන් එක අරන් Facebook, TikTok ස්ක්‍රෝල් කරන එකද? එහෙම නැත්නම් තව විනාඩි 10ක් නිදාගන්න හිතලා ඇලාර්ම් එක ඔෆ් කරන එකද? අහගන්න. ඔයාගේ උදෑසන ගත කරන විදිහ තමයි ඔයාගේ මුළු දවසම තීරණය කරන්නේ. ලෝකේ ඉන්න සාර්ථකම සහ මානසිකව ශක්තිමත්ම මිනිස්සු තමන්ගේ උදෑසන නිකන් නාස්ති කරගන්න නැහැ. අද මම කියන්නේ ඊට අවුරුදු දහස් ගණනකට කලින් හිටපු දාර්ශනිකයන් තමන්ගේ දවස පටන් ගන්න පාවිච්චි කරපු අදටත් වැඩ කරන ප්‍රබල පුරුදු පහක් ගැන. පළවෙනි පුරුද්ද, ෆෝන් එක අල්ලන්න එපා. උදේ නැගිට ගමන් පළවෙනි පැය ඇතුළත කිසිම හේතුවක් නිසා ෆෝන් එක අල්ලන්න එපා. ඔයා උදේ ඇස් අරපු ගමන් ෆෝන් එක අරන් අනුන්ගේ ජීවිත දිහා බලන්න ගත්තොත් ඔයාගේ මනස අනුන්ගේ අදහස් වලට වහල් කරගන්නවා. ස්ටොයිකිසම් වල උගන්වන්නේ තමන්ගේ මනස පාලනය කරන්නයි. උදේ පාන්දරම ඔයාගේ මොළයට චීප් ඩොපමින් දෙන්න යන්න එපා. ඒ වෙනුවට ඔයාගේ අවධානය ඔයා වෙතම තබා ගන්න. ඔයාගේ දවස තීරණය කරන්න ඕන ඔයා මිසක් සෝෂල් මීඩියා එකේ ඉන්න මිනිස්සු නෙවෙයි. දෙවැනි හැබිට් එක, මරණය සිහිපත් කරන්න. වරක එක දාර්ශනිකයෙක් මෙහෙම කියනවා, ඔයා උදේ නැගිටිනකොට මතක් කරන්න නැවත ජීවත් වෙන්න ලැබීම කොයිතරම් ලොකු වරප්‍රසාදයක්ද කියලා. මේකට කියන්නේ මරණය සිහිපත් කරනවා කියලා. අද දවස ඔයාගේ ජීවිතයේ අන්තිම දවස වුණොත් ඔයා ඒ දවස ගත කරන්නේ කොහොමද? අපි හැමෝම හිතන්නේ අපිට සදාකාලිකවම ජීවත් වෙන්න කාලය තියෙනවා කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. උදේ නැගිට ගමන් මට තව දවසක් ලැබුණා කියලා ඒ ගැන නිහතමානීව සතුටු වෙන්න. ඒකෙන් ඔයාට ලැබෙන දවස අපතේ යවන්න තියෙන ඉඩ අඩු වෙනවා. තුන්වෙනි හැබිට් එක, සිතුවිලි සටහන් කරන්න. තුන්වෙනි පුරුද්ද තමයි ලිවීම. උදේට මිනිත්තු 5ක් අරන් ඔයාගේ අරමුණු සහ ඔයාගේ සිතුවිලි ලියන්න. ශ්‍රේෂ්ඨ ස්ටොයික් නායකයන් හැමෝම තමන්ගේ මනස පිරිසිදු කරගන්න මේ ක්‍රමය පාවිච්චි කළා. අද දවසේ ඔයා කරන්න ඕන වැදගත්ම වැඩ තුන මොනවද? ඔයා මුහුණ දෙන්න ඉන්න අභියෝග මොනවද? මේවා ලියනකොට ඔයාගේ මනසට පැහැදිලි දැක්මක් ලැබෙනවා. නොලියන මිනිසට වඩා ලියන මිනිසා සෑම විටම පියවරක් ඉදිරියෙන් ඉන්නවා. හතරවෙනි හැබිට් එක, ශරීරය අමාරුවේ දාන්න. සීතල වතුරෙන් නෑම හෝ ව්‍යායාම කිරීම මනස ශක්තිමත් වෙන්න තියෙන හොඳම ක්‍රමයක්. උදේ පාන්දරම ඔයාගේ ශරීරයට පොඩි ෂොක් එකක් දෙන්න. ඔයාගේ හිත කියයි තව ටිකක් නිදාගන්න, අද එක්සර්සයිස් කරන්න එපා කියලා. අන්න ඒ වෙලාවට හිතට අහුම්කම් නොදී වැඩේ කරන එක තමයි නියම විනය. ඔයා උදේට ශරීරය පාලනය කරනවා නම් දවල්ට මනස පාලනය කරනවා කියන එක මාරම ලේසි වැඩක්. පස්වෙනි පුරුද්ද, නරකම දෙයට ලෑස්ති වෙන්න. පස්වෙනි පුරුද්ද තමයි නරකම දෙයට ලෑස්ති වෙනවා කියන එක. ඒ කියන්නේ අද දවසේ ඔයාට වෙන්න පුළුවන් මොනම බාධාව වුණත් ඔයා ඒ වැඩේ කරනවා කියන තැනක ඉන්න. සමහර විට අද පාරේ ට්‍රැෆික් එක තියෙන්න පුළුවන්. බොස් ඔයාට බනින්න පුළුවන්. නැත්තම් වැඩක් වැරදෙන්න පුළුවන්. මේ දේවල් වෙන්න කලින්ම මම මේවට සංසුන්ව මුහුණ දෙනවා කියලා හිතින් ලෑස්ති වෙන්න. එතකොට ඒ ප්‍රශ්න ඇත්තටම වුණාම ඔයා කලබල වෙන්නේ නැහැ. ඔයා ඉන්නේ සූදානමින්. කිසිම දෙයකට ඔයාගේ මානසික සැනසීම නැති කරන්න ඉඩ දෙන්න එපා. මේ පුරුදු පහම එක දවසින් කරන්න අමාරුයි. හැබැයි දවසින් දවස එක වැගින් පුරුදු කරන්න. මතක තියාගන්න, සාමාන්‍ය මිනිසෙක් සහ ශක්තිමත් මිනිසෙක් අතර තියෙන එකම වෙනස විනයක්. උදෑසන ජය ගන්න. එතකොට ඔයාට මුළු ලෝකයම ජය ගන්න පුළුවන්.